පාට උනාද? ඔව්. ආයිබෝවන් අද ඉන්දික සමග පුංචි වාක්‍ය 10ක් ඔයාලා වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉන්දික අපි අද සිංහල වාක්‍ය ඉංග්‍රීසියට හරවමු. කියන්නකෝ මට මේවයි තේරුම් don't මට කරදර කරන්න එපා. disturb me, don't disturb me. ඊළඟට කියන්න අපි එහාට යමු. Let's go there. ඊළඟට ආදරය සහ රැකවරණය love and care. තමන්ගේ දෙමාපියන්ට ආදරය කිරීම loving parents. ආදරය කරන්න love me. සරල ක්‍රමයට in simple manner. කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? How to operate this? මට hina වෙන්න එපා. Don't laugh at me. Yes, good. මාව හිනස්සන්න එපා. Don't me laugh. Make me laugh. මේක කාමරයෙන් තියන්න පිළිවෙලට. Keep this room tidy. Yes, good. එහෙනම් ආයිබෝවන්. ආයිබෝවන්. අපි නැවත හමු වෙමු. අපි නැවත හමු. ක්ලික් කරන්න.